ගයිස් අද මම ඔයාලට කියලා යන්නේ අපේ බස් එක පිරෙන්නේ නැහැ. බස් ඉන්ඩෝනේසියා ගේම් එකේ බස් එක පිරෙන්න ලයිට් දාගන්න ඉඳිය. මම ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් එකේ මේ ලින්ක් එක දාලා තියෙනවා. ඒ ලින්ක් එකේ ගිහින් ඒක ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ ගිහිල්ලා මෙන්න මේ වගේ දාලා තියෙනවා වරා ගන්න පුළුවන් ඇති. මේ මෙන්න මේ විදිහට මෙතන තියෙනවා බස් සිමුලේටර් ඉන්ඩෝනේසියා full light OBB version 3.71 අප්ඩේට් zip කියලා. ඔයාලා එක දෙන්න. ඔයාලා එක දුන්නාට පස්සේ මෙතන එනවා extra tier කියන එක. මෙන්න extra tier කියන එක දෙන්න. ඊට පස්සේ මම මේක ඩවුන්ලෝඩ් කරලා දෙන්න ඉන්න පෙන්නන්නේ නැහැ. ඊට පස්සේ ඔයාගේ මෙතන open වෙයි. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙහෙම උඩට ගියාට පස්සේ මෙන්න මේ වගේ ඇවිල්ලා ඇත්තේ මේකක්. මෙන්න මේ වගේ ඇවිල්ලා ඇත්තේ බස් සිමුලේටර් ඉන්ඩෝනේසියා full light OBB කියලා එකක්. ඔය දැන් ඒක උඩ එකපාරට ටච් කරන්න. ඒක ගියාට පස්සේ මෙන්න මේ වගේ ගොඩක් ඇවිල්ලා ඇති. ඕක ඔයා අතනින්ම තියලා එතනට ගිහිල්ලා ඔයා යන device storage යන්න. ඊට පස්සේ ඔයා මෙන්න මේ Android කියන එකට යන්න ඕන. Android යන්න. ඊට පස්සේ OBB යන්න. ඊට පස්සේ මම මේක දාගන්නේ මිනිපුරා එකට. මිනිපුරා එක දෙන්න. ගිහිල්ලා ඔයාලගේ main OBB එකද හොබන්න. මෙන්න මේ විදිහට main OBB එක දීලා මෙන්න මේ විදිහට main OBB එක දෙන්න. main OBB එක දීලා view දෙන්න. view දීලා assistant දෙන්න. ඊට පස්සේ bin එතනින් data. ඊට පස්සේ ඔයාලගේ මෙන්න මෙතන පේනවා ඇති plus icon එකක් තියෙනවා. ඔන්න ඔයාලා ඔන්න plus icon එක click කරන්න. click කරාට පස්සේ මෙන්න මේ වගේ එකක් එනවා. අන්න උඩට ඔය එකපාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලා එතනින් යනවා ඩවුන්ලෝඩ් කරන්න ඕන. ඔය ඩවුන්ලෝඩ් කරන්න. ඊට පස්සේ ඔයාලා ඇතුළේ මගේ නම් උඩින්ම තියෙනවා බස් සිමුලේටර් ඉන්ඩෝනේසියා full light OBB 3.71 අප්ඩේට් කියලා. ඔයා ඔන්නක උපන්න. උඹලි ඉවර වෙලා ඔය ඉතින් පළවෙනි එක දෙන්න. පළවෙනි එක දීලා ඔය ඔක්කොම ඔබාගෙන යන්න යටට යනකම්ම. අන්න ටික ඔක්කොම ඔබාගෙන ගිහිල්ලා මෙන්න මෙතන එනවා add කියලා එක. ඔන්න ඔය add කියන එක දෙන්න. මේක මේ ඔයාලගේ මේ එකපාරම ලෝඩ් වුණොත් ඒක වැඩ කරන්නේ නැහැ. දෙතුන් පාරක් දාන්න ඊට කොට හරියයි. මම මේක මේ ඩවුන්ලෝඩ් කරලා තියෙන හින්දා මේ මම මේක කැන්සල් කරගන්නවා. ඔයාලා මේක ඩවුන්ලෝඩ් කරගන්න 100ට යනකම්. 100 ගියාට පස්සේ මේ ඩවුන්ලෝඩ් එක සක්සස්ෆුල් කියලා යනකම් ඉන්න. මෙන්න මේ විදිහට කැන්සල් කරනවා. හරි හයිඩ් කරගත්තේ. ඊට පස්සේ ඔයාලා මෙතනින් ඔයාලගේ ෆෝන් එකෙන් බැක් කරලා හෝම් ස්ක්‍රීන් එකට යන්න. ගිහිල්ලා
ඔයාලගේ මෙතන තියෙන ඔයාලගේ මිනිපුරා ගේම් එක ඕපන් කරගන්න. චාර්ජරේ කැවෙනවා. වීඩියෝ එක කරන්න. ඔයාලා මේ ෆෝන් එක චුට්ටක් මේක ගේම් එක ලෝඩ් වෙනකන් ඉන්න. මාටි ටිකක් වෙලා යනවා. මොකද අපේ ෆෝන් එකක් එක ළඟ තියෙන හින්දා ටිකක් වෙලා යනවා. හරි මම ගේම් එක ප්ලූට ආවා. ඊට පස්සේ ඔයාලට හිතන්න ගිහිල්ලා ඔයාලා ඕපන් කරගන්න ඔයාලගේ ගෑරේජ් එක. ගෑරේජ් එකට යන්න. ඔයාලගේ මෙන්න මේ විදිහට ඊට පස්සේ ඔයාලා ලයිට් ටික එහෙම දාගන්න. ඔයාලට පුළුවන් විදිහට මේ ඉස්සරහ ලයිට් ටික මෙන්න ගායිස් ඉස්සරහ ලයිට් සෙට් එක බලන්න. කොච්චර ලස්සනද කියලා ඒ ටික. මම ඔයාලට ඊළඟට ගේන්න බලාපොරොත්තු වෙනවා. මෙන්න මේ කාපට් එක. මෙන්න මේ කාපට් එක. එදින කාපට් එක ගේන්න මම බලාපොරොත්තු වෙන්නේ ඉස්සරහට කාපට් එක. එහෙනම් අද වීඩියෝ එක ඉවරයි. තාත් වීඩියෝ එක වෙන බයි.